නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හතරවන පාඩම අකුසල චෛතසික තුදුස. මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාවය, මච්චරිය, කුක්කුචය, තීනය, මිද්දය, විචිකිච්ඡාවයයි අකුසල චෛතසික තුදුසකි. මෝහය අරමුණෙහි සැබෑ තත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. මේ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනියයිද අඳුරක් වැනියයිද කිය යුතුය. මේ නිසා සත්වයනට දුකම මිහිරක් සැටියට සැපයක් සැටියට පෙනේ. දුක් ඇතිවීමේ හේතුව වන තණ්හාව සැපයේ හේතුවක්සේ පෙනේ. දුක් නිවීම වූ සැබෑ සැපය නපුරක් සැටියට පෙනේ. සැප ලැබීමේ සැබෑ මඟ දුකක් සැටියට පෙනේ. එබැවින් දුක නොදැනීමය, දුකක් ඇතිවීමේ හේතුව නොදැනීමය, දුක් නිවීම වූ සැබෑ සැපය නොදැනීමය, සැබෑ සැපයට පැමිණෙන මාර්ගය නොදැනීමය යන මේවාට මෝහයයි කියනු ලැබේ. අවිද්‍යාවයයි කියනුයේද මේ මෝහයටය. අහිරිකය පාපයේ පිළිකුල් නොකරන ස්වභාවය අහිරික නම් මෙයට පාපයට ලැජ්ජා නොවන ස්වභාවයයිද කියනු ලැබේ. අනොත්තප්පය පාපයට බිය නොවන ස්වභාවය අනොත්තප්පය නම් අහිරිකය අනොත්තප්පය යන මේ චෛතසික දෙක අකුසල පක්ෂයේහි මහා බල දෙකකි. උද්ධච්චය සිත සැලෙන ස්වභාවය ආරම්මණයෙහි මනවින් නොපිහිටින ස්වභාවය උද්ධච්ච නම් මෙය සමාධියට විරුද්ධ ස්වභාවයකි. ලෝභය අරමුණ හොඳ දෙයක් සැටියටගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභ නම් එය අරමුණට ඇලුම් කරන ස්වභාවයයිද කිය යුතුය. රාගය, ප්‍රේමය, ආලය, ආදරය, ආශාව, ඕනෑකම යන වචන වලින් කියවෙන්නේද ලෝභයමය. දිට්ඨිය වරදවා දකින ස්වභාවය, කාරණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. ඇති දෙයක් නැති සැටියටත්, නැති දෙයක් ඇති සැටියටත්, ඌ දෙයක් නොවූ දෙයක් සැටියටත්, වන දෙයක් නොවන දෙයක් සැටියටත්, හොඳ දෙය නරක දෙය ලෙසටත්, නරක දෙය හොඳ දෙය ලෙසටත්, හොඳ විපාකයක් ඇති දෙය නරක විපාකයක් ඇති දෙයක් ලෙසටත්, නරක විපාකයක් ඇතිවන දෙය හොඳ විපාකයක් ඇතිවන සැටියටත් දක්නා ස්වභාවය වරදවා දකින ස්වභාවයය. දිට්ඨිය සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි කියා දෙපරිදි වේ. සම්මා දිට්ඨිය යනු කාරණය ඇති සැටියට දක්නා නුවණය. මිච්ඡා දිට්ඨිය යනු වරදවා දක්නා ස්වභාවයය. මේ අකුසල චෛතසිකයන්හි දිට්ඨිය යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨියය. මානය මම ලෝකයේහි එක්තරා උසස් කෙනෙක් මිය යනාදීන් තමාගේ තත්වය තමා විසින්ම මැනගන්නා ස්වභාවය මාන නම් වේ. සෙය්‍යමානය, සතිශමානය, හීනමානය කියා මානය තෙවදෑරුම් වේ. තමා අන්‍යයන්ට වඩා උසස් කියා ඇතිවන මානය සෙය්‍යමාන නම් වේ. තමා අන්‍යයන් හා සමය කියා ඇතිවන මානය සදිසමාන නම් වේ. තමා අන්‍යයන්ට වඩා හීනය කියා ඇතිවන මානය හීනමාන නම් වේ. මේ මානය උමතුකමක් මෙන් දත යුතුයයි කියා තිබේ. දෝෂය අරමුණට විරුද්ධ ස්වභාවය දෝෂේය. ද්වේෂය යනුද එයට නමකි. එය සාමාන්‍යයෙන් නපුරු බව, රළු බව ලක්ෂණ කොට ඇතියකි. එය කීපාකාරයකින් ඇතිවේ. ක්‍රෝධය, කෝපය, භය, නොසතුට, පිළිකුල, අප්‍රසාද යන නම් වලින් කියවෙන්නේද ඒ ආකාරයෙන් ඇතිවන්නා වූ ද්වේෂය. ශෝකයත් ද්වේෂය හා ඇතිවන්නකි. ඉස්සාව අනුන්ගේ සැපයට, අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නම් ඊර්ෂ්‍යා යනුද එයට නමකි. මච්චරිය තමා අයත් දෙයක් අනිකෙකුට අයිතිවීම නොයිවසන්නා වූද, තමා අයත් දෙයකින් අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නොයිවසන්නා වූද, තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකෙකුට ලැබීම නොයිවසන්නා වූද, තමාගේ සම්පත්තිය හඟවන්නා වූද ස්වභාවය මච්චරිය නම්. මාත්සර්ය යනුද එයට නමකි. ආවාස මච්චරිය,
කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය, ධම්ම මච්චරිය යයි මච්චරිය පසක් බව ධම්මසංගණියේ වදාරා තිබේ. කුක්කුච්ච කළ පව්කම් ගැන හා නොකළ පින්කම් ගැනත් පසුතැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ. තීනය හා මිද්දය සිතෙහි දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව තීන නම් වේ. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්ද නම් වේ. තීන මිද්ද ඇතිවීමෙන් සිත හැකිලේ, වීර්ය හීන වේ. සමහර විට නිදිමතද ඇතිවේ. විචිකිච්ඡාව අරමුණ පිළිබඳ වූ සැකය, විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ. මේ ශ්‍රද්ධාවට හා ඥානයටත් විපක්ෂ චෛතසිකයකි. මේ අකුසල කතාවෙහි විචිකිච්ඡා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සියලුම කුසලයන්ටත් විශේෂයෙන් ධ්‍යානාදී උසස් ධර්මවලටත් බාධක වූ සැකයෝය. නොදන්නා දේවල් පිළිබඳව එසේද මෙසේද කියා කාහටත් සැක ඇතිවේ. එය මේ විචිකිච්ඡා චෛතසිකය නොවේ. අකුසල විචිකිච්ඡා වන්නේ බුදුන් ගැන සැක කිරීම, දහම් ගැන සැක කිරීම ආදියය.